ඉතින් අද අපි දෙන්නගේ third anniversary එක. Good morning guys. ඉතින් මෙහෙමයි කාලයකට පස්සේ තමයි මේ vlog එක දාන්නේ. අපි ගොඩක් busy වෙලා හිටියේ. ඉතින් vlogs ටිකක් ගෙන්න පරක්කුවේ සද්ද ඇහෙනවද දන්නේ නැහැ. මෙතන හැබැයි කුණු ලෝරියක් තියෙනවා. ඉතින් අද අපි දෙන්නගේ third anniversary එක, wedding anniversary එක. Yeah guys, message එකක් දාගෙන comment එකක් දාගෙන යමු. ඉතින් අපි දෙන්න හිතුවා අද special day in vlog එකක් කරන්න. මුලින්ම අපි ආවේ දැන් වෙලාව හරියටම 10යි නේ. 10ට විනාඩි 10ක් වගේ තියෙනවා. අපි දෙන්නට දෙන්න පොඩි තෑග්ගක් දෙනවා නේද? ඒක පොඩිත් නැහැ. මොකද්ද? ඉතින් මේක තමයි කැපේ ඇනිවර්සරි gift එක. ඒ කියන්නේ ඒක පොඩි වෙනස් විදිහකට තමයි දී ගන්න. හරිද? මම මෙයාට දෙනවා, මෙයා මට දෙනවා. අපි කියමු නේ මොකද්ද දෙන ඇනිවර්සරි gift එක කියලා. අපි කුණ්ඩෝරින් රිස්ටර්ඩ්ද? ඔව්. හරි කුණ්ඩෝරියෙක් ගියා. ඉතින් අපි දැන් ඉස්සෙල්ලාම දෙන්නේ අපි දෙන්නටම දෙන්න wellness health bean මොකක්ද ස්පා වේ අනිත් තායි මසාජ් එකක් කියමු. හරි මෙහෙමයි එතන මෙහි තියෙනවා පොඩක් ප්‍රසිද්ධ නාමිනා කියලා wellness spa place එකක්. එතන තියෙනවා fantastic massages තියෙනවා. ඉතින් අපි හිතුවා මෙන්න මේක ඔයගලන්ට පේනවද දන්නේ නැහැ නම. පේන්නේ නැතුව ඇති. පේන්නේ නැතුව ඇති මෙන්න මේකට තමයි gift එක. ඔව්. ඉතින් අපි ඉස්සෙල්ලාම යන්නේ අන්න ඒ මසාජ් එක ගන්න. ඉතින් ඇතුළේ වීඩියෝ ගන්න පුළුවන් ඒක දැන් අපි පුළුවන් වුණොත් ගන්නවා නැත්නම් නෑ. අපි එතකන් ඔහොම රැඳිලා ඉන්න. අර පොඩි මේකක් තියෙන පොඩි ඒක second floor එකේ තියෙන්නේ. ඔව් second floor එකේ තියෙන්නේ. ඉතින් guys මෙතන තමයි බොට් එක. ගයිස් අපි මසාජ් එක ගත්තා. මගේ එක්ස්පීරියන්ස් මම ලෙග් මසාජ් එක ගන්න ගත්තේ වෝකින් ෆුඩ් මසාජ්. ඔව් ෆුඩ් මසාජ් එකක්. ඒ වුණාට බෑක් එකයි ෂෝල්ඩර්ස් හෙඩ් ඒවත් ෆයිනලි ඒගොල්ලෝ මසාජ් කරනවා. මාර රිලැක්සින් එක අපි වැඩ කරලා ඇත්තටම මේ මසාජ් එකක් දාගත්තාම කොච්චර රිලැක්ස් වෙනවද කියලා මට හිතෙන මේ වුණේ. ඔයාලට කොහොමද? මම ගත්තේ ෆේෂල් ට්‍රීට්මන්ට් එකක්, ෆේෂල් මසාජ් එකක්. ගුවාෂා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒ මසාජ් එක තමයි මම ගත්තේ ෆේෂල් ට්‍රීට්මන්ට් එක. it was so good. ඊට පස්සේ කියන්නේ ෆේෂල් එකෙන් පස්සේ මගේ neck and back shoulders මසාජ් එකක් දුන්නා හෙඩ් පොඩි මේකට. ඒකයි ඔක්කොම සුපර් බයි කියලා වැඩක් නෑ. මට මාර රිලැක්සින් ටයිම් එකක් සෙට් වුණා. කවුරු හරි මෙහි ඉන්නවනම් ඇත්තටම ඇවිල්ලා බලන්න. පොඩ්ඩක් එක්ස්පෙන්සිව් ඒ වුණාට ඒක worth. ඔව් එක්ස්පෙන්සිව්. මාර worth ඒක. මගේ ෆේෂල් ට්‍රීට්මන්ට් එකට මට 100 යුරෝ ගියා. ඔව්. මෙයාගේ ඔය ෆුඩ් මසාජ් එකට 75 යුරෝ. ඊට අපි දෙන්න තමයි ගිෆ්ට් එක එක්ස්චේන්ජ් කරගත්තේ. එහෙනම් අපි ළඟ වැඩේට යන්න. guys ඊට පස්සේ අපි ආවා ස්ටොක්මන් එකට. මේක තමයි ගොඩක්ම බ්‍රෑන්ඩඩ් හැමදේම බ්‍රෑන්ඩඩ් shops ඔක්කොම තියෙන්නේ මේකේ. ඒ වගේම Louis Vuitton එක ඔක්කොම තියෙන්නේ මේකේ. ඉතින් අපි අද පොඩි shopping පාරක් දාන්න ආවා. අපි අතරින් පතරින් ඔයාලට කියන්න නේ වීඩියෝස් අරන් එන්න. guys මේක මෙහෙ මේ අලුතෙන් launch වෙච්ච මේ Valentino එක. මේක පාට ප්‍රසිද්ධයි මේක. ඒ වගේම පාට ස්මෙල් එකක් තියෙන මාර ලස්සනයි. එක මේවා තියෙන flavors මේකත් සුන්දරයි. guys එක්කෙනෙක් අද සතුරු දවසක් උදා වෙලා තියෙනවා. මෙන්න ඇදලා try කරලා දාලා මේ තව අතේ මේ මගේ මේ අතරින් පේන්නේ නැති නෙමෙයි.
මේක හොඳයිද? ලස්සනයිද මෙයාට? කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳයිද කියලා කියන්නේ. ගයිස් මෙයාගේ අඳුන් ලොට් එක මේ තියෙන්නේ. shopping කරලා මේ මාසෙට මාර්තු shopping එක. autumn shopping එක. autumn නේ spring එක නේ. spring shoppings. ඔක්කොම ෆිට් ඔන් කරා. ඔක්කොම සෙට් අද මේ ජීවිතේ පළවෙනි පාරට මෙයාට ඇඳුනුත් තිබ්බ සෙට් වෙන ඒ ඔක්කොමත් සෙට් වුණා. නැත්තම් මම යනවා හැමතිස්සෙම. අද ලකී ඩේ එකක් ෆිට් ඔන් කරපු ඔක්කොම සෙට්. ඕකේ නෑ යා. ඔක්කොම ගන්න. හරි ගයිස් අපි අන්තිම shopping කරා. මේ තියෙන්නේ අපේ බෑග් එක. කීයද යුරෝ? අද 300කට කෙට්ටු වෙන්නේ ගියා මේ ඔව් ටික. දෙන්නටම. දෙන්නටම. මෙයාත් අද ඔව් අපි දෙන්නටම ගත්තා. ඉතින් මගේ ටිකක් ඕනේ. ඔව්. ගන්න ගියා. දැන් අපි යමු මොන හරි බඩට දාගන්න. ඔව් දැන් ලන්ච් ටයිම්. ගයිස් මේ අපේ ලන්ච් එක. අපි ගත්තේ යන්න අරකින්. ඒකේ කෑම හරි රහයිනේ. ඔව් ඒකෙන් අපිට කියලා තියෙනවා අද මෙතන ලන්ච් එක ගත්තේ නැද්ද? අපිට ටයිම් මැනේජ්මන්ට් කරගන්න ඕන හින්දා අපි දැන් යන්න ඕන ගෙදරට මන්ත්ලි බඩු ටික ගන්න නේද? ග්‍රොසරි shopping එකට යනවා. අපි එහෙනම් කනකොට හම්බෙමුනේ. ඔව්. කොහේ ගියත් ගයිස් අපේ ශරායට යටිදල පහසුකම් ඕන වෙනවා. ඔන්න ඉතින් මං එක්කන් ආවා හොටෙල් එකටම. එයා කියව ටික කරා ඇත්තටම එයාට වගේ මටත් දැන් පොඩ්ඩක් යන්න වෙලා තියෙනවා. දැන් ඔක්කොමත් හරි අපි shopping උත් කරා කෑමත් ගත්තා. දැන් යනවා අපි බඩු ටික කරන grocery shopping වලට. අපි එතනදී හම්බෙමු. දැන් ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ අපේ grocery shopping ටික කරන්නේ. මොනවද කරන්නේ? grocery shopping. මාසේ ගෙදර බඩු ඔක්කොම ඉවරයි. මාසෙටම දැන් අද නම් ගන්න පළවෙනි බැරි දවසේනේ. බෑ අපිට මාසෙට ගන්න අමාරු මොකද ඉවර ගන්න. අපි අර තියාගන්න පුළුවන් ඔය වියලි දේවල් තමයි පොඩ්ඩක් මාසෙකට ගන්න පුළුවන්. අනිත් ඒවා නම් හරි අමාරු ගන්න. හාල් කඩල ඔට වර්ග ඒවා. එහෙනම් අපිට අග්ගාලා අපිට ඕන බඩු ටික අරගෙන ඊළඟ නම් මොකද අපි මේ තියෙන්නේ අරබික් ෂොප් එකක්. ඊට පස්සේ අපි යන්න ඕන ක්‍රිස්මා එකට. ඉතින් මේක මේ දෙකම ඕගොල්ලෝ දැකලා තියෙන හින්දා අපි ගන්න එක පෙන්නන්නේ නැහැ. ගන්න ටික පෙන්නන්න මොනවද ගන්න කියලා. ඔව් හරි යා. ගයිස් ඉතින් බඩු ගන්න ගමන් අපිට හම්බ වුණා ඩෙල්මේ එකේ සෝයා මීට්ස් සෙක්ෂන් එක. ඔක්කොම ඉස්සර මෙහෙමයි. ඉස්සරම අපි මේකට ආපු කාලේ මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ ආවේ සැමන් තිබුණා. ලංකාවේ සැමන් එක ආවා. දැන් ටික එන්න ගන්නවා. ලංකාවේ වලත් ඉතින් පට්ට ඔක්කොම ෆ්ලේවර්ස් වලින් තියෙනවා සෝයා මීට්.